හැමෝටම අද මම ගීමල්යායෙන් ඔයගලන්ට අරගෙන ආවේ කාෆි රාගය. දුවල පුතාලා හැමෝම දන්නවා මේ කාෆි රාගය තාම ලස්සන රාගයක් කියලා. හේතුවක් තියෙනවා. ස්වර දෙකක් කොමලව ගැයෙනවා. සුද්ධ ස්වර සප්තකයේ එන ස්වර දෙකක් කාෆි රාගයේදී කොමල ස්වර බවට පත් වෙනවා. මොනවද මේ කොමල ස්වර දෙක? කොමල ගා සහ කොමල නී. හොඳයි. අපි බලමු එකපාරක් ආරෝහණ අවරෝහණ ගායනය කළා කොහොමද මේ කොමල ගා සහ කොමල නී එක්ක ආරෝහණ අවරෝහණ ගායන්නේ කියලා. කොමල ගා කියන්නේ සුද්ධ ගාවලට වඩා හඬ භාගයක් අඩුවෙන් ගායනය කිරීම. ඒ වගේම සුද්ධ නී වලට වඩා හඬ භාගයක් අඩුවෙන් ගායනය කිරීම. හැබැයි කොමල කියන වචනේම තියෙනවා ඒක මීන් කරලා ලයාන්විතව ගයන්න ඕනි ස්වරයක් කියලා බලන්න. සාරේ ගා ගා ඒ වගේම වගේ තමයි කොමල ගා සහ කොමල නී මේ කාෆි රාගයේදී ගැයෙන්නේ. හොඳයි. එහෙනම් දුවේ පුතේ මම අද ඔයගොල්ලන්ට කාෆි රාගයේ සරගම් ගීතේ සහ කාෆි රාගයේ ලක්ෂණ ගීතේ අපේ ලංකාවේ අපොස සාමාන්‍ය පෙළේ කියන්නේ O levels වලට කාෆි රාගයේ ලක්ෂණ ගීතේ දුවල පුතාලා ගායන. දුවල පුතාලගේ සිලබස් එකේ තියෙනවා. හොඳයි මම අද ඒ ගීතයත් ඔයගොල්ලන්ට ගායලා පෙන්නනවා. මම හිතන්නේ කාලෙකින් අපි ලක්ෂණ ගීතයක් රාගයක ගැයුවේ නැහැ. අද ඔයගොල්ලන්ට මම කාෆි රාගයේ ලක්ෂණ ගීතය ගායන්න කොහොමද කියලා පෙන්නනවා. හරි? දැන් අපි බලමු එහෙනම් කාෆි රාගයේ සර්ගම් ගීතය. මොකද්ද සර්ගම් කියන්නේ? රාගයේ තියෙන ස්වරවල තියෙන ලක්ෂණ විදහා දක්වන ස්වර මාලිකාව. හොඳයි. දැන් එහෙනම් අපි බලමුකෝ ඒක. කාෆි රාගයේ සර්ගම් ගීතේ තාලය මොකද්ද වාදනය කළේ තබ්ලාවෙන්? තාල් ත්‍රිතාල. එතකොට සමග්‍රහය එන්නේ ස ස රේ රේ ගා ගා මා මා පා කියන තුන්වෙනි විභාගයේ තමයි සමග්‍රහය තාලයේ ත්‍රිතාල වල වාදනය වෙන්නේ තබ්ලාවෙන්. හොඳයි. දැන් අපි බලමු දුවේ පුතේ කාෆි රාගයේ ලක්ෂණ ගීත. මම ඒක
දැන් දුවල පුතාලට මේක තිරේ දිස් වෙනවා. බලමු අපි කොහොමද ගැයෙන්නේ කියලා. දුවල පුතාලා දන්නවා කාෆි රාගයේ ලක්ෂණ ගීතයක. මොකද්ද ලක්ෂණ ගීතය කියලා අපි කියන්නේ? කාෆි රාගයේ රාග විස්තරය අලලා ගැයෙන ගීතය තමයි කාෆි රාගස්ත රාග ලක්ෂණ ගීතය කියලා අපි කියන්නේ. හැබැයි අපි මේ ලක්ෂණ ගීතේ මධ්‍යලය ගීතයක් හැටියටත් අපිට ගයන්නට පුළුවන්. ඒ කියන්නේ ත්‍රිතාල තාලයටම වාදනය වෙන්න නිසා අපිට මේ ලක්ෂණ ගීතයක තානාලංකාරය යොදන්නත් පුළුවන්. දැන් අපි තානාලංකාරයක් කිව්වොත් මෙන්න මේ විදිහට තානාලංකාරුණත් මේ ලක්ෂණ ගීතයක ගයන්නට පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන් රාගස්ත ගීතය හා සමානවම ලක්ෂණ ගීතයටත් තානාලංකාරය යොදන්නට පුළුවන්. ඒක නිසා දුවල පුතාලට මධ්‍යලය ගීතයේ හෝ ලක්ෂණ ගීතය රාගයක ඔයගොල්ලන්ගේ O level exams වලට practical exam එකේදී ගයන්නට පුළුවන්. එහෙනම් දුවේ පුතේ මම හිතනවා දුවල පුතාලට අද ඊටාම වටින පාඩමක් තමයි මේ කාෆි රාගය. ඔයගොල්ලන් හරි ආසම රාගයක් තමයි කාෆි කියන්නේ. මොකද කොමලසර යෙදිලා තියෙන නිසා. එහෙනම් ඔන්න ඔයගලන්ට ඒ වෙනුවෙන්ම තමයි අද මම මේ කාෆි රාගේ ගෙනාවේ. එහෙනම් නැවතත් අපි ලස්සන ගීමල්යයි වැඩසටහනකින් ඔයගලන් එක්ක එකට එකතු වෙන්නට එනවා. ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.